ඔබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාභී වල සියලුම දෙනාම තවත් අස්වසුම වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ අස්වසුම මාර්තු මාසයේ දීමනාව ලැබෙන දිනය පිළිබඳව සහ ඉතින් අන්තිමේටම අපි කතා කරමු අස්වසුම මාර්තු මාසයේ දීමනාව කාගෙද කපන්නේ කියන එක ගැන. ඉතින් නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් මොකද කියනවනම් අපේ නාලිකාව අස්වසුම් 2026 නාලිකාව. ඉතින් මෙන්න මේ නාලිකාවෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 10000ක් ආවට පස්සේ අස්වසුම ප්‍රතිලාභීන්ට තෝරාගත් අස්වසුම ප්‍රතිලාභීන්ට මුදල් තයාගි පරිත්‍යාගය කරන්න ඉදිරියේදී වීඩියෝස් වලදී ඔයාලව දැනුවත් කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒවා ඉදිරියේදී තමයි සිදු වෙන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලා පල්ලෙහෙන් නමයි ඔයාලා ඉන්න ප්‍රදේශයයි කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක බලන හැම කෙනෙක්ම අන්නේ දේ කරන්න. ඉතින් ඉදිරි තොරතුරු ගේද්දිත් මට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ඒ වගේම ආස්වාසුම සම්බන්ධයෙන් මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ මුදල් සම්බන්ධයෙන් හෝ සිස්ටම් එකේ හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න ඉදිරි වීඩියෝස් වලදී ඒවට උත්තර මම අරගෙන එන්නම්. ඉතින් ඔන්න මාර්තු මාසයේ දීමනාව ගැන කතා කරොත් එහෙම මෙන්න මේ මාර්තු මාසයේ අස්වසුම දීමනාව ගොඩක් දිනේ කපනවා කියන සඳහන් කරලා තිබුණා. ඉතින් ඒක ටීවී channel වලත් ගෙනාවා. ඉතින් මමත් මෙන්න මේක ගැන තොරතුරු හොයලා බලද්දි මටත් හම්බුණා ඒ තොරතුරු ඔයාලට අද ඔන්න අරගෙන අවිල්ලා තියෙනවා. වීඩියෝ එක අවසානයේත් එක්ක නරඹන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා නාලිකාවට අලුත් කෙනෙක් නම් නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරලා Facebook පිටුවත් follow කරලා එකතු වෙලා ඉන්න මෙන්න මේ තොරතුරු හැමදාම බලන්න. ඉතින් මාර්තු මාසයේ අස්වසුම දීමනාව මාර්තු 8 වෙනිදා මාර්තු 9 වෙනිදා මාර්තු 10 වෙනිදා මෙන්න මේ දින 3 ඇතුළතට ඔයාගේ සිස්ටම් එක අප්ඩේට් කරයි. ඉතින් අනිවාර්යයෙන්ම සිස්ටම් එක බලන්න කවුරු හරි දන්නේ නැත්නම් ඒකත් පල්ලෙන් කමෙන්ට් කරන්න යන්න ඉදිරි වීඩියෝස් වලදී මම දැනුවත් කරන්නම් අරගෙන එන්නම් කොහොමද සිස්ටම් එක චෙක් කරගන්න කියන එක ගැන. ඉතින් හැම කෙනෙක්ගේම සිස්ටම් එක මාර්තු 8 වෙනිදාම අප්ඩේට් වෙන්නේ නැති වෙයි. මාර්තු 8 මාර්තු 9 මාර්තු 10 මෙන්න මේ විදිහට දින තුල හැමෝගෙම සිස්ටම් අප්ඩේට් වෙනවා. ඉතින් සිස්ටම් එකට වරනවා කියලා මුදල් අතර ලබා ගැනීම හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගණන් වලට මුදල් බැර වෙන්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම බැංකුවට වරන ගමන් ඔයාලව වීඩියෝ එකකින් දැනුවත් කරන්නම්. රැඳිලා ඉන්න නාලිකාව සමග සියලුම දෙනාම. ඉතින් එහෙනම් අස්වසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.